පෙරේතෝ වැහෙන්නේ ගෑනුන්ට නෙමෙයිද? ගෑනුන්ට. පිරිමි ගාවට එන්නේ මොකද්ද දන්නේ? දෙයියෝ වැහෙන්නේ වැඩිපුරම ගෑනුන්ට. පිරිමින්ට දෙයියෝ ආරූඪ වෙන්නේ නැහනේ. බොරු කිය පුතා අපායට යන්න මගක් හදනවා. පෙරේතයත් එක්කම පෙරේත ලෝකෙට. දැන් පෙරේතයන් ඇඟේ ඉන්නේ. ඒක මේකිත් අරගෙනම පෙරේත ලෝකෙට. ඒක තමයි ස්වභාවය. කොණ්ඩයක්වත් පීරන්නේ නැහැ නේ ගෑනු. ජරාම ජරා. අර දෙයියෙක් මායම් වෙන එකෙක් හිටියා අපේ පැත්තේ. දේවාලේ ඇතුලේ ගෑනු ළමයව දූෂණය කරලා මරලා කලාවවට දැම්මා. ඔව්. මෝඩකම බලන්නකො. ආරූඪ වෙච්ච පෙරේතේ කයින් කරන්න කියලා එකෙක් ජීවන් කොල්ලා දෙහි ගෙඩියක් දීලා ලොකු දෙහි ගෙඩියක්. ගෙඩිය පිටින් ගිලින්න කිව්වා. හාඳුනෝ කියන්නේ අවුරුදු 45ක් බත් කාපු ගෑණි උගුර ප්‍රමාණය ඉගෙන ගන්න. උගුරේ ප්‍රමාණය දන්නේ නැති මේ ගෑණි අර දෙහි ගෙඩිය ගිලලා හිර වෙලා මැරුණානේ. අර පෙරේතයත් එක්කම ගියා. අය ගෑණියෙකුට දීලා තැඹිලි ගෙඩි 21ක් එක දිගට බොන්න කියලා. පිරිමි මෙව්වට අහුවෙන්නේ නැහැ ගෑනු නම් අප්පෝ මන්ද අප්පා. ඔව් ගෑනු නම් පුදුම මුලාවීමක් මුලා වෙන්නේ සමාජයේ ඇතුලේ. ඒකනේ දැන් ඕක තිබිලා තියෙන අද නෙමෙයි මේ ලෝක ධාතුවේ තිබිලා ගෑනු මුලා වෙනවා වැඩි. ඒ හින්දා නීති පොතේ හොඳට බලන්නකෝ ස්ත්‍රී දූෂණයට වැරදිකරු වෙලා දඬුවම් තියෙනවා. නීතියක් තියෙනවා ස්ත්‍රී දූෂණය වෙනුවෙන් ක්‍රියා කරන්න. නීති පොතේ නෑනේ පුරුෂ දූෂණය කියලා එකක්. ඇයි? ඒකව දූෂණය කරන්න බෑ. ඒකව දූෂණය කරන්න බෑ. කාට හරි හිතුණට. ඒ තරම් බලවත්. ගැහණිය හැම වෙලාවෙම ගතිනුයි හිතෙනුයි වේගයෙන් දූෂණය වෙන්න ගෑනුකම නිසාම වැටිලා තියෙනවා. ඒක අවබෝධ කරගෙන නැති ගෑනු නිදහස් කියලා හිතාගෙන දුවන්න ගිහිල්ලා බලන්නකො කොච්චර අමාරුයි වැටිලා තියෙනවද කියලා අද වෙනකොට. මේ සමාජයේ දූෂිතද බලන්න අද වෙනකොට. පවුල් කොච්චර කැඩිලා ඉහිරිලාද බලන්න. මව්කම කියන එකේ අගයේ වටිනාකම, ගැහණුකමේ සොඳුරු බව ලාලිත මේවා කාන්තාව තේරුම් අරගත්තා නම් මේ ලස්සන සමාජයක් නිර්මාණය කරන්න gedara budun amma gedara නැමැති ලෝකයට නිවන හදන උත්තමාවිය. gedara budun amma මුළු ගෙදරම පාපයෙන් අතමුදවන්න පුළුවන් උතුම් කත අම්මා. නිවැරදි මඟ පෙන්වන්නේ අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. මුළු ගෙදරටම ගෙදර ආර්ථිකයටම ආරක්ෂාව දෙන උත්තමාවිය දෙවඟන අම්මා. පුබ්බාචාරිය මුල්ම ගුරු මාතාව අම්මා. මේ වටිනාකම් ඔබේ නුවණින්ම අවබෝධ කරගෙන දරනවා නම් මේ සමාජයේ කොච්චර ලස්සන කරන්න පුළුවන්. නමුත් අපි එතන නැති නිසා සමාජයේ අවුලක් වෙලා තියෙන. එහින්දා පින් සිතින් පින්නතුනේ මෙතුවක් කල් ඔබ කළ වැරදිවල බරපතලකම් අවබෝධ කරගෙන පුතේ අපිට පේන්නේ පන්සලේ යම් වැඩකට රුපියල් 1000ක් ඉල්ලුවොත් අර සංඝයා වහන්සේට බැනලා පව් පුරව ගන්නවා. මේ ගණයා නම් දැක්ක ගමන් සල්ලි ඉල්ලන්නේ. ඔව් පන්සලට ආවොත් සල්ලිමයි. ඔව් බයිනවා ගණයා කියලා. ගණයා කියන වචනේ බයින එකක් නෙමෙයි. ඒක ගෞරවණීය එකක්. මෙවුන් දන්නේ නැති හින්දා ඒක බනින්න පාවිච්චි කරනවා. නේ තම්බියා කියලා කියනවා. තම්බියා කියන එක බයින පදයක් නෙමෙයි. තම්බියා කියලා කියන්නේ දෙමළේ මල්ලියා කියන එකනේ. ඔව් මල්ලියා. ගණයා කියන්නේ ගණයා කියලාම නැද්ද? ඔව් ගෞරවණීය පදයක් නේද හාමුදුරුවෝ?
සිරිමත් බඹ සිරාසෙයි පාපිසින සරියුත් මාමුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නාම දිම් බැති පෙමිනා සරියුත් මුගලම් පරම්පරාණු ඥාත අති උතුම් දෑත නළල මත හිස මුදුනේ තබා වන්දනා කරන්නට යෝග්‍ය අතීත වර්තමාන අනාගත බුදුපුත් පරපුරේ ඝනකමට එකතු වුණු ඒ උතුම් භික්ෂූන් වහන්සේ මා වන්දනා කරමි. මහ බඹු සිරසින් පා පිරිමැද වන්දනා කරන්නට උත්තම වූ ආර්ය සංඝ පරපුරට මා වන්දනා කරමි. පරම්පරාව පිරිස රෑන රංචුව ඒකට තමයි ගණය කියලා කිව්වේ. ඒ ඝනකමට වඳින්නේ ඒ පැවැත්මට. නමුත් අපි ඒක දන්නේ නැතුව විනාශයට යනවා. ඒ නිසා මෙතෙක් කල ඔබ කළ යම් යම් පව් තියනවා අතාරින්න. පුතේ මම එක උදාහරණයක් කියන්නම්. මේ කටු මෙවුන් කරකලා තිබ්බද මන් දන්නේ නැහැ. වේගෙන් යනවා වාය පේනවා. එක උදාහරණයක් කියනවා. ඔබ පන්සලට සල්ලි දෙන්න අකමැතිවට යහපත් දෙයකට වියදම් කරන්න අකමැතිවට එක අවුරුද්දෙන් චෛත්‍යයක් හදන්න සල්ලි සිගරට් බොන අය ගිනි තියනවා. එක්කෙනෙක් සිගරට් බොන එක්කෙනෙක් අවුරුද්දකට විනාශ කරන මුදල කිව්ව හැකිද? එක මාසෙට සාමාන්‍යයෙන් දල වශයෙන් බැලුවොත් සිගරට් එකක් 150යි. මාසෙට සිගරට් සාමාන්‍යයෙන් දවසට 5ක් විතර වුම් බොනවා. වේල් 5ට මොනවාද වේල් 5? ස්වාමීන් වහන්සේ වේල් 3යිනේ. නෑ. ඕ 10 තේකයි 3ට තේකයි වේල් 2යි මහ වේල් 3යි වේල් 5යි. තව ඕපාදූප කියන්න කක්කුස්සියට යනකොට පත්තු කරගෙන යන්න එව්ව අර අර 5 විතරක් ගණන් හදලා බැලුවොත් 5ට 750යි. මාසෙට 22500යි. 22500 ව 12ක් අවුරුද්දට 2,65,000ක විතර පුතේ සිගරට් බොනවා. 2,65,000ක විතර සිගරට්. කොල්ලෝ 100ක් සිගරට් බොනකොට කොච්චරද? කෝටි ගාණක් ගිනි තියනවා. කෝටි ගාණක් මුදලටද ගිනි තියන්නේ? නෑ, ජීවිතේට, පවුලට, ගෞරවයට, බෞද්ධකමට, නිර්වාණයට මේකට මේ ගිනි තියන්නේ. අපිට පේන්නේ අරක්කු බොන මිනිහෙක් ඒ මිනිස්සු ටික එකතු කරුවොත් එහෙම ගමක කෝටි ගාණක අරක්කු බොනවා. වල්කමේ යන්න වියදම් කරන මුදල් බැලුවොත් එහෙම ගෑනු සන්තෝෂ වෙනවා හොර මිනිහාගෙන් සල්ලි අරන් අරක වඳ වෙනවා ඒකාගේ සල්ලි ටික ඉවර කරගෙන. ලැජ්ජාවේ බෑ පුතා මේ ලෝකේ දකින්න, මේ සමාජයේ දකින්න ලැජ්ජාවේ බෑ. මේක බෞද්ධ කියලා අපි කිව්වාට බෞද්ධ නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පරාජිත පෞකාර සමාජ ක්‍රමයක්. අන්න ඒකෙන් අත මිදෙන්න ලෞතුරා බුදුහාමුදුරුව අනුදැන වදාලා සතර සම්‍යක්පදාන වීර්යයේ දෙවෙනි වීර්යය වඩන්න මෙච්චර කාලයක් කළ යම් පවක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න මහන්සි ගන්න. 3යි 4යි දෙකම කියන්න වෙලාවක් නැහැ, විනාඩි 5යි තියෙන්නේ. දෙකම එක උඩ තියලා මම වඩනවා.
මේ වීර්ය දෙකම වඩන්නේ එක උඩ ඝනකම වැඩි වුණොත් ගෙදර ගිහිල්ලා තුනී කරපල්ලා. තුන්වෙනි වීර්ය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න. මෙච්චර කාලයක් අපිට කරන්න බැරි වෙච්ච උපක්‍රමශීලී හොඳ වැඩ ආරම්භ කරන්න. ඒක හරි වටිනවා. මොනවද ඒ තියෙන්නේ? දායක වෙලා නැත්තම් පන්සලකට දායක වෙන්න. ආදරය කරන්නේ නැත්තම් බිරිඳට ආදරය කරන්න. ආදරය කරන්නේ නැත්තම් සැමියාට ආදරය කරන්න. සලකන්නේ නැත්තම් දෙමව්පියන්ට සලකන්න. එන්නේ යන්නේ නැත්තම් පන්සලට නිතර එන්න යන්න. සිල් සමාදන් වෙලා සිල් රකින්න නැත්තම් ලපටි ලාමක වයසේ ඉඳලා සිල් සමාදන් වෙන්න. දරුවව පොයට ටියුෂන් නෙමෙයි යවන්න ඕනේ. දරුවව පොයට හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම පන්සලට එවන්න ඕනේ. ඒ එවලා ලබන දැනුම, ඒ ආකල්පමය ගුණය මොන පන්ති යවුවත් වැඩක් නැහැ. දොස්තර වුණත් වැඩක් නැහනේ. ඒක මිනිමරුවෙක් නා. ලංකාවේ කී දෙනෙක් ඉන්නවද මිනිමරු දොස්තරලා? හොරා කන ඉංජිනේරුවෝ. මේ සමාජය අපිට පේන්නේ ස්ත්‍රී දූෂකයෝ දොස්තරලා. බෙහෙත් ගන්න ආපු ලෙඩාව දූෂණය කරලා උඩ තට්ටුවෙන් බිමට දාලා මැරුවා. බෙහෙත් ගන්න ආපු ලෙඩාව නිර්වින්දනය කරලා දූෂණය කළා. ගුණධර්ම තියෙන්න එපා. පොතේ පතේ දැනුම ලබාගෙන විෂය ඉගෙනගෙන උපාධි 60ක් තිබ්බත් වැඩක් නැහැ. අම්මා වඳුරන්නේ නැත්තම්, අප්පා වඳුරන්නේ නැත්තම්, සමාජ සාර ධර්ම දන්නේ නැත්තම්, තමන්ගේ සේවය අඳුරගෙන නැත්තම් ඒකෙන් වැඩක් නැහැ. ඒ නිසා පින්නතුනි මෙතුවක් අපේ ජීවිතවල අපි අඳුරගත්තේ නැති යහපත් දේවල් අඳුරාගෙන යහපත් දේ ක්‍රියාත්මක කරන්නට මහන්සි ගන්න. දැන් ඔයාලා පොල් ගන්න, පුවක් ගන්න, බුලත් ගන්න, කෙසෙල් ගෙඩි ගන්න, අඹ ගන්න, අල බතල ගන්න. මම පෙරේදා තක්කාලි දුන්නේ 550 ගන්න කිලෝ එකක්. මං හිතවලා තියෙනවා අටපැකට් 4ක් ගෙනල්ලා. තක්කාලි වලවල් 3000ක් විතර තියෙනවා. මේ දවස්වල කැඩෙනවා. එක මුරයක් අල්ල යවුවාම ලක්ෂයයි එකමාරයි දෙකයි එහෙම. තක්කාලි ගණන් ගියා. මගේ දෛවය. මගේ දෛවය. කැකිරි හිටෙව්වා කැකිරි වෙලාවට ගණන් ගියා. ලක්ෂ 5ක කැකිරි තිබ්බා. පිපිඤ්ඤා හිටෝපියකින් පාඩුණා පිපිඤ්ඤා කෑල්ල අතෑරලා කඩන්න නැතුව නිකන් හිටියා. බඩේරුග හිටෙව්වා. බඩේරුගෙන් සාමාන්‍ය 50000ක විතර පුංචි ලාභයක් තිබ්බා. හැබැයි තුනුරුවනේ සරණින් තක්කාලි ගස් නැමිලා තියෙන්නේ. තක්කාලි ගස් නැමිලා තියෙන්නේ. ඒ හින්දා මට මගේ පොඩි උන්ව ජීවත් කරගෙන පුංචි උන් 8 දෙනෙක් ඉන්නවා. පුංචි ආමුදුරවරු ඒ 8 දෙනා ජීවත් කරගෙන පන්සලේ නඩත්තු කටයුතු කරගෙන යන්න ආය වෙන මොනවත් ඕනේ නැහැ. අර ගහක් දිහා බලලා එන ප්‍රීතිය සතුට ඒක පුතේ කෝටියකටවත් ගන්න බෑනේ. අත පොරවාගෙන බුදියානේ ඉඳලා. මඤ්ඤෝ කවලවල් 1000කමාරක් තියෙනවා. දැන් ඒ වගේ අල හැදිලා තියෙන්නේ. කණ්ඩත් පුළුවන්, දෙන්නත් පුළුවන්, විකුණන්නත් පුළුවන් ඕන තරම්. වවන්න හොඳ දේ වවන්න පින් සිද්ධ වෙනවා. වවන්නේ අපි. ගෙදරට නඩත්තුවට මොකක්වත් කරගන්නේ. වත්තමාන බැද්ද. වත්තේ කැලෑව. ගාල් මරුවා ගොල්ල. මම ඔය එනකම් බලනේ ආවේ. සම්බරදිත වතු කුඹුරු පේන්න නෑ. මූකලම් වැදිලා. මුම් මැණික්ම හොයනවා ඇති. මිනිපුරේ ගියේ මැණික්ම හොයනවා ඇති. මහ පොළොව කාලා මහ පාරටත් යටින් පොළොව හාරගෙන ගිහිල්ලාලු මේ උන් සමහර තැන්වල. බිම් පණුව වෙලානේ උපදින්නේ මේ තණ්හාවේ කෙරවලක් තියෙන්න එපාද? හාරගෙන ගණින්කෝ ධාර්මිකව. රාජ්‍යයේ වතු, මහ පාරවල්, ඇලවල් දොලවල්
මේ ජාතියකට හිමි සම්පත් විනාශ කර කර මොනවද හොයන්නේ? මේ මිහි මඩලේ පස්සෙන්ද ඉන්නේ. දැන් කොයි මේ ගම්වල හිටපු අතීත අය අපේ නායකහවලා දෙන්නාගේ ගුරු හාමුදුරුවරු කොයි අලු වෙලා ගියා. උඹලගේ අත්තප්පලා මුත්තප්පලා කොයි මහ පොළොවේ පස් වෙලා ගියා. තව අවුරුදු 70කින් අපි මේ මැද්දේගම පන්සලට එකතු වෙමු කියලා යම් බලන්න. අවුරුදු 70කින් එනකොට පුතා එකෙක් දෙන්නෙක් මේ කිරිදරුවෝ ඉතුරු වුණොත් මිසක් මේ ඉන්න ඔක්කොම පස් වෙලා මහ පොළොවේ. තේරෙන්නේ නැහනේ. මේ මිහි මඩලේ පස් වෙනවා කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව මේක කාලා මැරෙන්න ඔට්ටු වෙනවා. මේක හූරාගෙන හොරකම් කරලා බදාගෙන කාලා මැරෙන්න ඔට්ටු වෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මට අරවා තියෙනවා මෙව්වා තියෙනවා අරකත් මගේ මේකත් මගේ අර දරුවත් මගේ මේ දරුවත් මගේ අර නිදහනෙත් මගේ මේ නිදහනෙත් මගේ කිය අල්ලාගෙන හිටියාට අත්තාහි අත්ත නෝනත්ති තමන්ට තමන්වත් අයිති නැතිකොට කවරනම් ධනයක්ද කවර වස්තුවක්ද කවර දරුවෙක්ද ඒකනේ ඇත්ත. අපිට අපි අයිතිද නෑ. උදේට නැගිටිනකොට මෙව්වගෙන් ගලලා පුතා නේ කබ ගලලා හොට්ටු ගලලා කෙල ගලලා බත් හැලිය ඉතුරුවා වාගේ. හිල් ගොඩනේ ඇඟේ. හිල් 9ක් තියෙනවා. බෙල්ලෙන් උඩ 7ක් තියෙනවා. නේ කටයි ඇස් හිල් 2යි කන් හිල් 2යි නාස් හිල් 2යි. බෙල්ලෙන් උඩ හිල් 7යි. ඉනෙන් පහළ 2ක් තියෙනවා ගන්ධසාරේ බෑ. ඔව් අම්මු කුණු ගොඩ ඇතුළ දැක්කොත් එහෙම ඔයාලට මේක දැන් මෙහෙම කරලා කපලා විවර කෙරුවොත් ඉහඬ එයි හුම් ගාලා ඉහඬයෝ ඒ තරම් කුණු ගොඩක් මේ වහගෙන කුණු නෑ වාගේ ඉන්නවා. මේ මහ පොළොවට සේන්දු වෙලා කුණු වෙලා යන ඉරණම මේ. නමුත් අපි හැම තිස්සෙම පුතේ තව එකෙක් යට කරගෙන බෙදා හදාගෙන කෑමක් අන්‍යෝන්‍ය සබඳතාවයක් මානව ගුණයක් වපුරන්නේ නැතුව සියලු මානව ධර්ම පාගලා දාලා මේ සැපයි කියලා හිතාගෙන ඉන්ද්‍රියන් සන්තෝෂ කරන්න ලෝකෙ විනාශ කරනවනේ. ඔය රජවරු පාලකයෝ හිටපු දේශපාලඥයෝ මේ ඔක්කොම හිතුවනම් වැඩ කරන්න තමා ලෝකේ ආදරය කරන්න කියලා. අය බලහත්කාරයෙන් මරමරා ඡන්ද එකතු කරන්න ඕනද? හොරකම් කර සල්ලි හොයන්න ඕනද? ඔය කෝටි 6ක් වියදම් කෙරුවේ මම මොකෙන් හොයලාද පුතා? මිනිස්සු ගෙනත් දීලානේ. කෝටි 6ක් වියදම් කෙරුවේ. මිනිස්සු දාපු දහම් පඳුරු 750කටවත් මං ටොපියක්වත් කාලා නැහැ. ඔය බණ කියන්න ආපුවාම පිරිකට දානවනේ කීයක් හරි මං ටොපියක්වත් කෑවේ නැහැ. මට කන්න මං හම්බ කර ගන්නවා මහන්සි වෙලා. ඒ ඔක්කොම පිටස්තරින් ආපු මගේ හිතයිසියෝ දීලා ගියා. එතන කෝටියක් විතර තිබ්බා. අනිත් කෝටි 5ම මං දැම්මේ ඔය ව්‍යාපෘතියට. ඒකලා නිර්මාණය කළා. මම මැරිලා යයි පුතා හෙට අනිද්දා. ඒක මට දුකක් නෙවෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එලවන්න එපා මැද්දේකම නෑ. ඔව් සංසාරේ කරපු බලු වැඩේ ඔය. කුපාඩි කොමේ ගිහිල්ලා රම්බණ්ඩ ආපහු කැරකිලා ආවේ මෙහෙට්ටම. ඔව් මේකගේ අයිතිකාරයා ඉන්නවා පුතේ මෙතන. මේකගේ අයිතිකාරයා කවුරු හරි මෙතන ඉන්නවා. අයිතිය වෙන මොකක්වත්ම නෙමෙයි. ආදරේ හිතිලා මේක කුක්කා කාලේ ගෙනාව නේද? අර තෝදෙය්‍ය සිටුවරයාගේ සුබ මානවකයා පුතා බලු පැටියා බැල්ලිගේ හම්බෙලා සෙල්ලම් කරනවා දැකලා බලු පැටියාව ගෙනල්ලා ගේ ඇතුලෙන් තියාගෙන ඌට නිදියන්න වෙනම තැනක් හදලා ඌට වෙනම පිඟානක් හදලා පුදුම සැපසේ හැදුවා. ඇයි? සංසාර පුරුද්දට හැඟීමක් එනවා ලස්සනයි. මේක මගේ. මේකව මං ගන්න ඕනේ. මං ළඟින් තියා ගන්න ඕනේ.
මේකට ආදරය කරන්න ඕනේ. එතකොට ඒකත් ඒ ආදරේම කරනවා. සංසාර බැඳීම. හැබැයි මානව නෙමෙයි බල්ලෙක් වෙලා තියෙන්නේ. මේක එතෙන්ට වැටෙන්න හේතුව තමයි කලපු කුපාඩිකම. ඔව් තරහා තිරමක් නැතුව ස්ත්‍රී දූෂණ අපචාර වලට සම්බන්ධ වෙච්ච මැද්දෙගම එකෙක් මතක් කරලා බලපල්ලකෝ නැද්ද කියලා. දැනට අවුරුදු 15කට විතර උඩදී දැනට අවුරුදු 10ක් 15ක් අතර මා වල් කුපාඩියෙක් මැරුණා නම් මේකව හදාගන්න මිනිසුන්ගේ නෑදෑයෙක්. ඒ නෑකමට ඇවිල්ලා දැන් උගෙන් කාලා උගෙන් බීලා ඌත් එක්ක නිදාගෙන ඉන්නවා. හැබැයි ගතිය බලු. දැන් ඒ නෑදෑය වුණත් පුතා කලකිරීමටපත් වෙනවා. මේකට හොරි හැදිච්ච ගම බලුකොමේ තීව්‍ර බවට මූට හොරි හැදෙනවා. හොරි හැදිච්ච ගමන් ගෙදර ඇතුලේ තියාගෙන පුටුවේ තියාගෙන හිටව බල්ලට මොකද වෙන්නේ? එන ගන්ධසාරේ බැත් කියලා ගන්නවා කොස්ස තැලුවා එළෙව්වා එළියට. අවසානයේ මේකට ය아가න්න තැනක් නැහැ. හැම ගෙදරින්ම ගල් මුල් වලින් ගහලා එළවනවා. මේක සේන්දු වෙලා එනවා පන්සලට. පන්සලේ පිළිකන්නේ දාන බත් ටික කාලා ওই ගහක් යට බුදියාගෙන ඉන්නවා. අනෝරා වැස්සක් වහිනවා. මේකට ඉන්න තැනක් නැහැ. දුවගෙන එනවා සංඝාවාසයට ගොඩ වෙන්න. එතකොට මහා මෛත්‍රියෙන් ඉන්න හාඳුරුව දකින්නවා මේ කුණු බල්ලා ගොඩ වෙනවා. මෛත්‍රිය පැත්තක තිබ්බ ගත්ත කොස්ස බල කොහෙද එන්නේ? යන දෙලියට. ජරාව. අන්තිම කරුණාව ලැබෙන්න ඕන තැනිනුත් කරුණාවක් නොලැබ විසි වෙන්න තරම් මේක කොච්චර කුපාඩියෙක් වෙන්න ඇද්ද? ඔබ hina වුණාට පින්නතුනි ඇත්තම නිරයේ වැටලා දුක් විඳින මහා පාපයක්. අනුන්ගේ පෞල් ජීවිත අවුල් කර කුපාඩිකමේ යෑමේ ආදීනව හොද්දට බලන්න. චුල්ල කම්ම විභංග සූත්‍රේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා මේ ආදීනව.